Hello guys, welcome to my YouTube channel. මේ මගේ පළවෙනි ලෝන් වීඩියෝ එක ආසාවෙන් කරන. එතකොට මෙතන අපේ ගෙදර මල් තියෙනවා. මල් ගහක්. මේ තියෙන්නේ ඇන්තෝරියම් වගාරක්. මම නන්නේ මේ හැබැයි අම්මා තමයි මේවට වතුර දාලා ඒවා කරන්නේ ඔක්කොම. ලස්සනයි. මට පොඩි දෙන්නත් එක්ක වෙලාවක් නෑ ගෙදර වැඩත් එක්ක. මම හිතනවා මට වෙලාවක් හම්බ වෙයි කියලා මේ වගේ වැඩ කරගන්න මගේ ආසාවට. ඔයාලා හිතන්නේ තරම් ලස්සන දේවල් අපේ පරිසරයේ තියෙනවා. ගොඩක් අම්මෝ බලන්නකෝ ඔයාලා මේ තියෙන අපේ චූටි බබාට කන්න කියලා හදපු කොටුකොළ පාත්තිය කෑමට දාන්න සොරි. මොකද අපි චූටි බබාලට කෑම දෙනකොට අපිම ගෙදර ගෙවත්තම හදලා දෙනවා නම් ගොඩක් හොඳයි. ඒක හැමෝම දන්න දෙයක් නේ. මේ තියෙන කොටුකොළ පාත්තිය මේකෙන් කොළයක් දෙකක් එක වේලකට දානවා. හැමදාම නෙමෙයි. දවස් 4 දෙකකට පාරක් වගේ තමයි ඒක මම කරන්නේ. මේ තියෙන්නේ කහ පාත්තිය. හොඳයි නේද යාළුවනේ? අපි පොඩියට හරි ගෙදර මේ වගේ දේවල් හදාගන්න එක ගොඩක් හොඳයි කියලා මම හිතනවා. මේ තියෙන ඔයාලා දන්නවනේ වැල්දිහි කියන්නේ ගොඩක් හොඳ ගුණ අලතුරක්. බිම හදලා බලන්න. දැන් ගෙඩි තියෙනවා. තාම ගැට. මේ තියෙන වැල්දිහි වල මල්. පෙන්නන්නම්කෝ මම ගෙඩි. මේ තියෙන්නේ මම තාම ගැට බැලුවා නම් මේක හැදෙනකොට ගොඩාක් හැදෙනවා. අත් පුරාම මෙහෙන් තියෙන වීදිලා මේ වැල්දිහි වල ගොඩාක් ලොකු ප්‍රදේශයක පැතිරලා තියෙන්නේ. ගමේම කට්ටිය එනවා. මම කියන කට්ටිය මම අපි ගෙදරින් තමයි ඉතින් වැල්දිහි අරගෙන යන්නේ හැම දෙයකටම. ගොඩක් ගෑනු ළමයි ආස කරන දෙයක් මම හිතන්නේ. ඉතින් අපේ ගෙදර දෙන්න ගොඩක් හැදෙනවා නම් තිබුණා. මම හිතන්නේ තාත්තා ඊයේ තමයි කඩලා තියෙන්නේ. තාම කෑවේ නම් මම කඩපුවා. කඩලා කනකොට මම ඔයාලට ඒකත් පෙන්නන්නම්කෝ. දෙලොන් කියන්නේ ගොඩක් හොඳ දෙයක්, ගුණ දෙයක්. ගොඩක් ලෙඩේලා ඉන්න අයට එහෙම ගොඩක් වෙනවා මේ දෙලොන්. හරිම ගුණයි. ඒගොල්ලෝ දන්නේ නැති කියලා මම හිතනවා ඉතින්. මෙතනක් තියෙනවා. මං හිතන්නේ මේ නම් ඉඟුරුව. ඔව් මේ තියෙන්නේ ඉඟුරුව. මේ තියෙන්නේ මිරිස්. ලොකු කෙනෙක් ඇවිල්ලා මේ තියෙන්නේ මිරිස්. මේ තියෙන්නේ කරත් ඇවිල්ලා. ඕ ලස්සනට මල් හැදිලා. මලක් බලමුද අපි ලස්සන මිරිස් ගහස්සලත් මල් හරි ලස්සනයි. හිතනවා ඔයාලට පැහැදිලිව පේනවාද කියලා. ලස්සනයිනේ. මෙතන කොච්චි සුදු කොච්චි පේනවද ඔයාලට? තාම නම් ගැත්තේ බලාගන්නකෝ අපේ ගෙදර හදලා තියෙන දේවල්.
එතනත් ගොටුකොළ පාටියක් තමයි තියෙන්නේ. එතනම තමයි අක්කපාන. ඒවා හොයාගෙන ගොඩක් කට්ටිය එනවා. මටද හොඳ කියලා නම් මට මතක නෑ. මට ගොඩක් කට්ටිය එනවා මේවට. අපේ අම්මත් ඔය කලවම් බැල්ලුම් හදනකොට එහෙම දානවා කොලයක් දෙකක්. ඉතින් අනිත් මිරිස් පැලේ මේ තියෙන්නේ අම්මෝ මිරිස්. අපිට ගෙදරට යන්න කරන ඕන හැම දෙයක්ම අපි ගෙදරම හදා ගන්නවා නම් ඒකම අපිට ගොඩක් පහසුයි. විශාල නොදල් ඉස්සරහම ඒ වගේම ඖෂධාය ආහාරයක් ගන්න පුළුවන් අපිට. මේ අපේ මිරිස් පොඩ්ඩක් තවන් කරාට මේක ඉතින් තව ටිකක් ලොකු වුණාම තව කරගන්න ඕනේ. එතකොට අපිට ඔන්න මිරිස් අමු මිරිස් ගන්න ඕනේ කඩේ. ගෙදරම තියෙනවා. ඒක නම් මේ දොඩම් පැලයක්. චූටි තාම. ඔයාලා ගෙඩි හදනම පෙන්නන්නම් කොහොමද ඔයාලට ඒක. මෙන්න මේ තමයි කොමාරිකා. ඔයාලා හැමෝම දන්නේ නැතිනේ කොමාරිකා ගැන. කොමාරිකා ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. ගොපලාවන්නේ. කටේට වලට බලන්නකො ඉතින්. අපේ ලොකු එක්කෙනා ඊළඟට මේකෙන් කෑලි කඩලා. ඔයාලට තේරෙන්නේ චර මෙයා වටිනවද කියලා. ඒක කාරණේ බබාලට කියලා දෙන්න ඕනේ අපි. මමත් කියලා දීලා නම් තියෙනවා. එයා තාම මේක තේරුම් අරගෙන නෑ වගේ හැබැයි. මමත් ඉතින් මොනේම කරනවා කකුල් වල අත්වල කොණ්ඩෙත් දානවා වෙලාවකට මම. කොණ්ඩේ ගෑවම කන්ඩිෂනර් කරා වගේ නිකන් හොඳයි. ආසේ කොණ්ඩේ ගන්න කොහොමද? බ්ලෙන්ඩ් කරලා මම ඒකට තමයි පෙන්නන්නේ කියලා. මේ තින්නේ බුල් තේර ගහ. ගෙඩි නෑ තාම තලයක්. ලොකු ගහක් තිබ්බේ ඒක මැරිලා ගියා. මේක ගෙඩි චූටි තමයි දෙන්නේ. හරිම රහයි. එම්බුල් ඉතින් එනිකස ගොත්තියා. ඇත්තටම කියනවා නම් චූටි බබාලට එහෙම ගොඩක් හොඳයි. ඉතින් කෙසෙල්ලක්වත් වගේ තමයි පේනවනේ. අන්නේ ලස්සන වදනකට පේනවා. ඔයාලට එකක් පෙන්නන්නම්කෝ. ලස්සනයි. ලස්සන වදමල. ඔන්න ඉතින් මට වැදගත්ම අනිත් ගහ අපේ ගෙදර තියෙන මුරුංගා. මුරුංගා කියන්නේ අපිට ගොඩාක් හොඳ ආහාරයක්. වඩා කුඩා ළමයින්ට මම අපේ පොඩි කෙනාට දෙනවා. ෆ්‍රිජ් එකේ දාලා ඉවරලා වෙන් කරලා තමයි දෙන්නේ. එයාට හදන කෑමකට චුට්ටක් දානවා මම. හරිම ගුණයි. ඔයාලා දන්නේ නැති කියලා මම හිතනවා. දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න කියලා දෙන්න. මේ තියෙන්නේ ගහක් එකක් නෙමෙයි. දෙක තුනක්ම තියෙනවා. එතන තියෙනවා ආඩි පේනවා දැතන ඇත්තට වෙන්න තියෙනවා. මොකක්ද මේක තියෙන්නේ? කෙසෙල් වත්තක් වගේනේ. මේ තියෙන කෙසෙල් වත්ත. මේක කෙසෙල් කන්න හදන ඊපෙද්ද අපි කැප්පා. මේ තියෙන අම්බට. හොඳයි නේද? අම්බටුත් අපි ගෙදර හදාගන්නවා. එකපාරක් වගේ අපි අම්බට තියෙන අම්බට. නේද? චූටි කරලා. මේ තව එක අම්බට.
මේ තියෙන අපේ ගෙදර නම් නංග බලන්නකෝ යාළුවම කඳ පුරාම ගෙඩි හැදිලා මේක එහා පැත්තේ තව ගහක් තිබුණා ඒක කපලා දැම්මම වහලට අතු වෙලා හැන්දා අතු වෙමින් මිය යනවා නම් නංග ඉස්සර කොළ අරගෙන අපේ ගහලට ඉතින් තාත්තා ගහ කපලා දැම්මා ඊට පස්සේ හදලා ගොඩක් තියෙනවා හැමදාම කුරුල්ලෝ දෙන්නෙක් එනවා මේක නම් එනවා කන්න එයාලටත් දෙන්න බෑනේ බලන්නකො ළඟම කාලා තියෙනවා බලන්න ගෙඩියක් ඉතින් අච්චාරු එහෙම හදලා කනවා බබාලට කරලා දෙනවම ඒගොල්ලෝ ගොඩක් ආසයි හරිම ආසයි මේ තියෙන ෆැෂන් වල තාම පොඩි කෙනෙක් ලොකු එකක් තියෙනවා එහා පැත්තේ ගෙඩිත් ඇදලා තියෙන දවසකට සෝරි දවස් දෙකකට තුනකට පාරක් නම් අපි ෆැෂන් බොනවමයි දන්නවනේ මොනවද කියලා මේ තමයි කාමරංක ගහක් තියෙනවා අපේ ගෙදර පෙන්නන්නම්කෝ මෙන්න අපේ කාමරංක ගහ මම නම් ගොඩක් හදලා ගෙඩිත් තියෙනවා ගොඩක් අය වෙනවා කාමරංක කඩන්න මේ බලන්නකො බුලත් වල ගිහින් තියෙන දේ ගම්බිරි ඉස්සලක් වගේ මේ තියෙන බුලත් පාත්තිය ළඟකදී කැඩුවේ නැහැ ගොඩක් දේවල් අපේ ගෙදර තියෙන ඒවා මම ඔයාලට පෙන්නනවා ආයෙත් දවසක මම ඔයගොල්ලන්ව වීඩියෝ එකකින් හම්බ වෙනකොට මේ ඇති කියලා මම හිතනවා මගේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ආදරේ වල හැමෝටම බයි